දේව අම්මා ගැන ඔයාලා මොනවද දන්නේ? ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ නත්තලේ අපි චරිත ගැන කතා කරද්දී අපිට හම්බෙන ලස්සනම චරිතයක් තමයි මේ දේව අම්මා කියන්නේ. අද අපිට නත්තල හීනයක් වගේ. ඇයි අපිට ගොඩාක් දේවල් නැති වෙලා, සමහර දේවල් දාලා යන්න වෙලා. හැබැයි මේ නත්තලේ අපිට හම්බෙන චරිත ගැන මෙනෙහි කරද්දී ඒ අයත් ගොඩාක් දේවල් දාලා ගිය අය. විශේෂයෙන්ම දේව අම්මා බලන්න, දේව අම්මව බයිබලයේ කොහොමද සඳහන් කරලා තියෙන්නේ? දේව අම්මා හරියට දරාගෙන ඉන්න තැනැත්තියක් විදිහට සඳහන් කරනවා. දේව අම්මා පිළිගැනීමක් ඇති තැනැත්තියක් විදිහට සඳහන් කරනවා. ඒ හැම දෙයකටම වඩා ඇයගේ ජීවිතේ පූජා කරපු ලස්සන ශුද්ධවන්ත තැනැත්තියක් විදිහට අපි හඳුන්වනු ලබනවා. එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඇයට සිදු වෙනවා ඒ සෑම වරප්‍රසාදයක් ලබා ගන්නම තමන්ගේ ජීවිතේ කැප කරන්න විතරක් නෙමෙයි, ඒ දේවල් ගොඩාක් අතහරින්න. උදාහරණයක් විදිහට ගොඩාක් දේවල් ගත්තකි. පළවෙනි දේ, ඇයට සිදු වෙනවා තමන්ගේ ළමා කාලය කැප කරන්න දේව මාලිගාවේ. ඒ විතරක් නෙමෙයි, ඇය අම්මා කෙනෙක් විදිහට තමන්ගේ දරුවව කුසේ දරාගෙන විවිධ තැන්වලට යන්න වෙනවා. අවසානයේ ඇයට සිදු වෙනවා තමන්ගේ දරුවව තියන්න තැනක් නැතුව ගවරුවක සතප්වන්න. ප්‍රියදර සහෝදර සහෝදරන්, අපි හිතමු අපේ දරුවන්ව, අපේ ළමයිව අපි කොහොමද බලාගන්නේ? විශේෂයෙන්ම අලුතෙන් උපන් දරුවෙක්ව අපි කොහොමද බලාගන්නේ? ඒ වගේ ලස්සන කැපකිරීමක් කරන්න, ආදරයක් දෙන්න දේවම්මට බැරි වෙනවා. ඇයි මේ තියෙන හැම ප්‍රශ්නයක් අස්සෙම ඇයට සිදු වෙනවා ඒ හැම ආශාවක්ම කැප කරන්න. අද අපිට ගොඩක් දේවල් නැති වෙලා නේද? දේවම්මගේ ජීවිතේ බලන්න, වේදනාව දරාගෙන, ඒ තිබෙන හැම බාධකයක්ම දරාගෙන මේ ගමන ගියා නේද? අද අපිට පුළුවන් වෙයිද දේව අම්මා දිහා බලාගෙන මේ අපිට ආපු හැම බාධාවක්ම දේව අම්මට නැවත බාර දෙන්න? මේ ආපු හැම අතහැරීමක්ම දේව අම්මත් එක්කම ලබා ගන්න? ඒකයි නත්තලේ තියෙන ලස්සනම දේ. අද අපි ලෑස්ති වෙමු මේ ලස්සන ගනුදෙනුව කරන්න. හරියට අර මම කිව්වා වගේ ලූක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය මරියතුමී දේවදූතයාට කතා කොට මේ දේවල් වෙන්නේ කොහොමද කියලා අහද්දී ඒ හැම දෙයක්ම කියලාත් අන්තිමට ඒ කිව්ව එකම එක දෙයයි, එසේය ආමෙන්. මේ ආමෙන් කීමෙන් ඇයට හම්බුණු ලස්සනම තෑග්ග දිව්‍ය අභිරහස. එහෙනම් නත්තලේ අපිට දේවම්ම මොනාටද ආරාධනා කරන්නේ? දේවම්ම ආරාධනා කරන්නේ අතහරින්න පුරුදු වෙන්න. නැති වෙච්ච දේවල් ගැන දුක් වෙන්න එපා. මොකද ඒ නැති වෙච්ච දේවල් තුලින්, අතහැරීම තුලින් අද දේවම්ම අපිට පෙන්වන්නේ අපිට ලැබෙන ලොකුම වරප්‍රසාද ගැන. එනම් මේ නත්තලේදී ඒ වරප්‍රසාද අපේ ජීවිතේ ළඟා කරගන්නට දේවම්මගේ මධ්‍යස්ථකම නිරන්තරයෙන් පතමු. ඔබ සැමට සුබ නත්තලක්.